හෙලෝ කොහොමද යාළුවනේ ඉතින් මම අද ඔයගොල්ලන්ට ගොඩ කාලෙකින් සුපිරි වීඩියෝ එකක් ගෙනලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඉතින් මොකද්ද මේ වීඩියෝ එක විදියට thumbnail එකෙන්. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩාක් අදගත් ඕන එක්කෙනෙක්ට වැඩගත් වෙනවා මේ වීඩියෝ එක. දැන් මේ දවස්වල අපේ ෆෝන් වල සිග්නල් අඩුව කේස් තියෙනවා. ඔය ගොඩක් එක එක SIM වලට එක එක පැතිවල සිග්නල් තියෙන්නේ. වැස්සෙන්ද සිග්නල් අඩු වෙනවා. ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොන ප්‍රශ්න තිබ්බා. සෙටින් එකේ මම ෆෝන් එකේ සිග්නල් ස්පීඩ් එක වැඩි කරගන්න ක්‍රම තුනක් ගැනයි. ඒ ක්‍රම තුනම කරපුවාම ඔයගොල්ලන්ට සිග්නල් ස්පීඩ් එක සුපිරියට තියෙනවා. ඩවුන්ලෝඩ් ස්පීඩ් එකද අප්ලෝඩ් ස්පීඩ් එක සුපිරියම දෙනවා. මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් කොහොමද ඒක ලේසියෙන් හදන්නේ කියලා. ඔයගොල්ලෝ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඔයගොල්ලෝ හොඳට තේරෙයි. මේ වීඩියෝ එක ගොඩක් වැදගත්යි. වීඩියෝ ලයික් එකක් දාන්න, වීඩියෝ එකට යන්න ගන්න. channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් කතා කරමු. අපි එහෙනම් පළවෙනිට අපේ ෆෝන් එකේ තියෙන main setting එක open කරගන්නවා. ඔය main setting එක open කරගත්තට පස්සේ මෙන්න මෙතන search bar එකට ගිහිල්ලා මෙන්න search කරගන්නවා sim toolkit කියලා. sim කියලා search කරගත්තාම එනවා අපේ මෙතනට ගිහපුවාම sim toolkit කියලා. ඉන්නේ option එකට ටච් කරගන්නවා. ඊට පස්සේ හිතන තියෙනවා storage and cache කියලා. storage and cache කියන ගොඩ ටච් කරගන්නවා සරයක්. හිතන තියෙනවා ඊට පස්සේ clear storage clear cache කියලා. මෙතන අපේ වැටෙන්නේ අපේ sim එකට ගිහින් තියෙන data ප්‍රමාණය. KB ගණන් ගිහින් තියෙන අපිට ඒ data ගාන clear කරගත්තාම අර sim එකේ පොඩ්ඩක් ස්පීඩ් එක දැන් පොඩි ප්‍රමාණයක් ගිහින් තියෙන්නේ. ඒ නිසා මේක අපි clear කරගත්තාම signal ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වෙනවා. අපි මෙතන clear storage කියන එකට ටච් කරගන්නවා ඉස්සර. ඊට පස්සේ delete කියන එක උඩත් එකපාරක් ටච් කරගන්නවා. දැන් මෙතන user data බිඳුවක් වුණා. දැන් අපි මෙතනින් ඉස්සරහ back වෙනවා. ඔන්න මම මේ විදිහට ඔයගොල්ලන්ට පළවෙනි ක්‍රමය කියලා දුන්නා. දැන් අපි මෙතනින් back වෙලා අපේ ෆෝන් එකේ network and internet කියන option එකට යනවා. අපි ඒකට ගිහිල්ලා මගේ ෆෝන් එකේ SIM දෙකක් දාලා තියෙනවා. මම ඔයගොල්ලන්ට මේක SIM එක පෙන්වන්න මේක හදන විදිය දෙවෙනි SIM. අපි මේ SIM දෙකෙන් තෝරලා අපේ ඕන SIM එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඇතුලේ SIM එක ඇතුලේ option එකට යනවා. ඊට පස්සේ දැන් තියෙනවා data usage කියලා. data usage කියන එකට ටච් කරගන්නවා. ඊට පස්සේ මේ data usage කියන එකට ටච් කරනවා අපේ ෆෝන් එකේ data කියන්නේ අපි කොච්චර ප්‍රමාණවල කොයි app වලටද ගිහින් තියෙන්නේ ඉන්නේ වගේ ටික තමයි මෙතනින් පෙන්නන්නේ. දැන් ඒකල මේ setting එක icon එකක් තියෙනවා උඩ. නැත්තම් ඔය වෙන සමහර ෆෝන් වල තියෙන පල්ලෙහාට ගිහපුවම තියෙනවා data limit කියලා. මේ කියන්නේ set data limit කියලා. දෙන මෙතන data limit එක GB 5යි කියලා දාගෙන. මෙතනින් වෙන්නේ අපේ GB 5ක් ගියාට පස්සේ අපේ ඉන්ටර්නෙට් එක ස්ලෝ වෙනවා, එක්ක ඉන්ටර්නෙට් යන්න බැරි වෙනවා, සිග්නල් ස්පීඩ් එක අඩුම වෙනවා. ඉන්නේ වගේ ගොඩක් දේවල් වෙන මේ සිග්නල් data limit එකෙන් GB 5 වැඩිනවා කොහොමද? ඒ කියන්නේ GB 5ට වඩා අපි data use කරපුවාම. ඒක data set data limit කියන එක off කරනවා. ඊට පස්සේ අපිට ඕන ප්‍රමාණයක් data ඕන ප්‍රමාණයක් use කරන්න පුළුවන්, කිසිම අවුලක් වෙන්නේ නැහැ. මම මේ විදිහට මෙන්න මේ set data limit කියන එක ටික් එක off කරගත්තා. ඔන්න මම මේ විදිහට දෙවෙනි ක්‍රමයට ඔයගොල්ලෝ කියලා දුන්නා. දැන් මෙතනින් back වෙලා අපි තුන්වෙනි ක්‍රමය බලමු. අපි මේ ක්‍රමය තමයි ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නේ. මේ ක්‍රමයෙන් සිග්නල් ස්පීඩ් ගොඩක් වැඩි වෙනවා. දැන් මේ අපේ එක්සරයක් back වුණාට පස්සේ SIM එකේ දැන් මේ මෙතන තිබ්බ data usage එහෙම තිබ්බ තැනට පොඩ්ඩක් පල්ලෙහෙන් තියෙනවා access point names කියලා. ඉන්නේ ගොඩ එක පාරක් ටච් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මම මේ Airtel SIM එකක් තියෙන හින්දා Airtel live කියලා option එක වෙලා තියෙන්නේ. dialog නම් dialog කියලා එක්ක වෙලා තියෙන්නේ. ඉන්නේ වගේ වැටලා තියෙනවා. ඒව මොකුත් බලන්න නැතුව මේ උඩ තියෙනවා plus icon එක. දැන් ලකුණක් දාලා plus icon එකක් තියෙනවා. ඒක උඩ ටච් කරගන්න එක සැරයක්. ඊට පස්සේ මේ වගේ අලුත් setting ගොඩ කර වැටෙනවා. ඉතින් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා APN protocol කියලා. protocol කියලා තියෙනවා. එන්නේ ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ එතනින් අපි ඔයගොල්ලන්ගේ සමහර කට්ටිය වැටලා ඇති IPv6 හරි IPv4 හරි වැටලා ඇති. ඒක දාගන්න ඕනේ ඔයගොල්ලෝ IPv4 IPv6 කියලා දෙකම තියෙන උඩට ටික් එක එන්න දෙන්න දාගන්න. මෙන්න මේකට වැටලා තියෙනවා. දැන් එතන යට තියෙනවා APN roaming protocol කියලා. ඉන්නේ ඒකෙත් IPv4 IPv6 කියන උඩට දාගන්න. මෙන්න දෙකේම මෙන්න මේ පේනවා වැටලා තියෙන දෙකටම. ඊපස්සේ bear කියලා option එකක් තියෙනවා. ඉන්නේ ඒක ගිහිල්ලා පළවෙනි එක තමයි වැටලා තියෙන ගොඩක් ෆෝන් වල
එතන දාගන්න ඕනේ අපි LTE කියලා. ඒකට ටික එකක් දාපුවම පළවෙනි ටික එක අපි අයින් කරනවා. ඒකල LTE කියන එකේ ටික එක විතරක් දාලා මෙතන ඕකේ දෙනවා. ඉන්න ඒකත් අපි දැන් හදාගත්තා. ඉතින් අපි මෙතනින් ගිහිල්ලා මේ මෙතන 33ක් තියෙනයිනේ. එන්නේ ඒගොල්ලෝ ටච් කරලා තමයි සේව් කරන්න දෙන්නේ. අපිට සේව් කරන්න දෙන්නේ නැහැ. මෙතනින් නමක් දාගන්න ඕනේ. මෙන්න මෙතනින් නේම් කියලා තියෙනවා පළවෙනියටම. එතෙන්ට කියලා අපි මොකක් හරි අකුරක් හරි නමක් හරි ගහගන්න ඕගොල්ලෝ කැමති අකුරක් හරි ගහගන්න. ඒකල දෙවෙනි APN කියලා තියෙන ඉන්නේ දෙන්න ඒකම ගහගන්න. ඊට පස්සේ මේ උඩ 33ක් තියෙනවා දකුණු පැත්තේ උඩින්. ඉන්නේ උඩ ටච් කරලා සේව් කියන එක ටච් කරගන්නවා. ඊට පස්සේ අලුතෙන් අපි මේ D දාලා සේව් කරපු එක වෙන්න තියෙනවා. එන්නේ උඩට ටික් එක දාගන්න ඕනේ. ඊට පස්සේ අපේ මොබයිල් data auto off වෙලා auto on වෙනවා. සිග්නල් ස්පීඩ් එක සුපිරියට වැඩි වෙනවා. ඒ කියන්නේ තිබ්බ ගන්න වැඩි ගොඩක් වැඩි වෙනවා. ඔයගොල්ලෝ ඒක දැනේ ගේවල් ඇතුළට උනත් සිග්නල් එක සාමාන්‍ය තිබ්බට වැඩි තියෙනවා. හොඳට සිග්නල් තියෙනවා. මෙතනින් මුත් අපි දැන් බෑක් කරනවා. මම ඔයගොල්ලන්ට මේ විදිහට සෙටින් තුනම කියලා දුන්නා. මේ සෙටින් තුනම හදන්න තුනම හදුවම සිග්නල් ස්පීඩ් ඔයගොල්ලන්ට ගොඩක් වැඩි වෙයි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන්නද කියලා. ඔයගොල්ලන්ට හොඳට තේරෙන්න ඇති කියලා හිතනවා. මේ වීඩියෝ එක ස්කිප් නොකර බලනවා. ඔයගොල්ලන්ට සෙටින් එකකින්ම මේ සුපිරියම සෙටින් තුන හදා ගන්න පුළුවන්. මගේ channel එකේ මේ වගේ වැදගත් වෙන වීඩියෝ දිගටම අප්ලෝඩ් වෙනවා. ඒ නිසා channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා. යට තියෙන like button එක press කරලා වීඩියෝ like එකක් දාලා තියාගන්න. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් හදට ගිහින් එන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.